මම දැන් මෙන්න මේ අන්ලෝඩින් එකකට ඇවිල්ලා තියෙන්නේ මේ ට්‍රක් එක තියෙන්නේ මගේ ට්‍රක් එක නවත්තලා තියෙන ජර්මනි ඉන්නේ. එතකොට මේක මේ මෙන්න මේ ටොන් 24ක සෝලා පැනල් ලෝඩ් එකක් තමයි ගෙනාවේ. එතකොට මේ සෝලා පැනල් ලෝඩ් එක කෙලින්ම සයිට් එකටම ඒ කියන්නේ පැනල් ඉන්ස්ටෝල් කරන සයිට් එකටම යන්න ඕන. මෙන්න මේ පාරේ තමයි යන්න තියෙන්නේ මේ කන්දේ. මේ පොඩි පාරක් පේන්නේ. මේ පොඩි පාරේ මීටර් මේ ලොකු කන්දක් උසට තියෙනවා. මීටර් 400ක් විතර මේ කන්ද තියෙනවා. මම දැන් පයින් ගිහිල්ලා බලලා ආවේ සයිට් එක. ඒ කියන්නේ මේ වගේ තැනකට යනකොට ඉස්සෙල්ලම වාහනේ දාන්න කලින් මේ වගේ ඉඩ තියෙන තැනක වාහනේ නවත්ත ගන්න ඕන. පොඩ්ඩක් හරි ඉඩ තියෙන තැනක වාහනේ නවත්තගෙන මේ පයින් ගිහිල්ලා බලන්න ඕන. මොකද මේක සැර කන්දක් මේ. පොඩි කන්දක්, පොඩි පාරක්, පොඩි කන්දක්. දැන් මේක ගිහිල්ලා හරව ගන්නවත් තරක් නැති වුණොත් එimhe සමහර විට ඒක නිසා අපි ගිහිල්ලා මුලින් බලන්න ඕන පොඩ්ඩක්. මම මේක වාහනේ නවත්තලා පයින් ගිහිල්ලා බලලා ආවේ උඩ. දැන් එක ලොරියක් අන්ලෝඩ් කරනවා මේ සයිට් එකේ. එතකොට ඒක ඉවරනාට පස්සේ මට එන්න කියලා කිව්වා විනාඩි 30කින් විතර. එතකොට මෙන්න මේ පාරේ තමයි එන්න තියෙන්නේ. මේකත් පොඩි පාරක්. මේ පාරේ තමයි මම මෙහාට ආවේ. දැන් මෙතනින් ඇවිල්ලා බලන්න මේ පොඩි තැනකින් මේ බෙන්ඩ් එක ගන්න තියෙන්නේ. මේ දැන් මං අතන ඉඳලා වාහනේ ආ රිවර්ස් කළා. වාහනේ මෙතෙන්ට රිවර්ස් කළා මේ ඒ බෙන්ඩ් එක ගන්න ඕනේ මේ මෙතන මේ ටිකක් අමාරුයි මේ බෙන්ඩ් එක ගන්න. මොකද මේ ඒ කියන්නේ එල් බෙන්ඩ් එකකුත් නෙමෙයි මේක ඊට වඩා හැඩේ තියෙනවා. මේ එතකොට මේ දැන් මේ පැත්තේ වැට බේරන්නත් එපේ. දැන් මේ පැත්තේ වාහනේ මේ ට්‍රක් එක මෙහෙට ආවොත් වැටේ වදිනවා. ඒක නිසා මේ පැත්ත බේරන්නත් ඕන. මේ ඒක නිසා ඒ වගේ ප්‍රශ්න තියෙනවා පොඩ්ඩක්. ඒ වගේ තැන්වල මේ එකපාරටම වාහනයක් නැතුව පොඩ්ඩක් වාහනේ ඉඩ දින තැනක නවත්තලා පයින් ගිහිල්ලා බලලා එන්න ඕන මුලින්. දැන් මේක උඩට කන්දට ට්‍රක් එක දාලා හදිස්සියේ ට්‍රක් එක හරවන්න බැරුණත් මොනවා හරි වුණොත් එහෙම ඊට පස්සේ කරගන්න දෙයක් නැහැ නේ. පහළට ගන්නත් බෑ. දැන් මේ ලෝඩ් එකත් එක්ක ලෝ එකේ දාන්නත් ඕන. මේ මොකද කන්ද මැද ගියර් මාරුනොත් මේ ඩැමේජ් වෙනවා ගියර් බොක්ස් එකට. සමහර විට ලෝඩ් එක යාලා මැරුණම කන්ද මැද ගියර් මාරු වෙනවනේ. ඒක නිසා ලෝ එකෙන්ම පටන් ගන්න කන්ද උඩටම ලෝ එකේ අදින්න ඕනේ මේක. ගියර් මාරුන වෙන විදියට.